שלום, שלום לכולם, הכל בסדר? אני חושב שאתם בסדר, נכון? Ah, baik, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා හිබ්‍රු භාෂාව අපි නිතර වරද්දන වචන තියෙනවා සෑහෙන්න. සෑහෙන්න කියන ගොඩක්ම අපි කතා කරන වචන වැරදි. මොකද අපි කතා කරන අපිට ඇහෙන දෙන්නේ. එතකොට වරදින දෙන ඉඩකඩ ගොඩක් වැඩි. හොඳයි අපි ගත්තොත් එහෙම මුලින්ම වැඩිහරක් හිබ්‍රු භාෂාවෙන් අපි ඊශ්‍රායල් රටේ පාවිච්චි කරන වැඩිපුරම පාවිච්චි කරන වචන තමයි. ශලොම්. ශලොම් කියලා කියන්නේ අපි කවුරු හරි එක්කෙනෙක් හරි හුඟ දෙනෙක් හරි පිළිගන්න පාවිච්චි කරන වචනයක්. ෂලෝම් කියලා අපි සිංහලෙන් කියන ආයුබෝවන් ඉංග්‍රීසියෙන් හායි හෙලෝ කියලා කියන්නේ අන්න ඒ වගේ. එතකොට ඒ වගේම තමයි පිළිගන්න වගේම සමුගන්න අවස්ථාවකදීත් අපි පාවිච්චි කරන ෂලෝම් කියන වචනේ. ෂලෝම්. ෂලෝම් කියලා වලට අදින්න අවශ්‍යත් නැහැ. ෂලෝම් කියලා කියනවා හොඳටම ඇති. නමුත් අපේ ගොඩක් කටයුතු පාවිච්චි කරනවා ෂලෝම් කියලා. ඒ වගේම ෂාලෝම් කියලා කියනවා. ෂාලෝම් කියලා කියනවා. මොකද තමයි සලෝම් කියලා කියනවා. ඔය වගේ එක නාන එක විදිහට ඔය වගේ උච්චාරණ කරනවා. නමුත් මේ හැම එකම වැරදි. මෙහෙම වචන හිබ්‍රු භාෂාවේ නැහැ. නියම වචන තමයි ෂලෝම්. ෂලෝම් කියලා කියන්නේ. මතක ඔය යම් කිසි කෙනෙක් හරි මොකද කෙනෙක් හරි පිළිගන්න වගේම සමුගන්න අවස්ථාවේදී පාවිච්චි කරන වචනය ෂලෝම්. මේ කෙනෙක් හම්බුනා මුලින්ම කියන්නේ ෂලෝම්. ෂලෝම් ඊළඟට අපි කියන්නේ මේ අවස්ථාව අනුව බලලා උදේද දවල්ද හවසද කියලා බලලා අපි ඒ අවස්ථාවට ගැලපෙන වචන පාවිච්චි කරන අපි සුබ උදෑසනක්ද සුබ දහවලක්ද සුබ සන්ධ්‍යාවක්ද අන්න ඒ වගේ. तो अभी शलोम बुकेरतो කියලා අපි කියනවා. අපේ ගොඩක් කරා එන දේවල් शलोम बुकेरतो එතන शलोम සොහරයිම් තෝවි පිය පස්සේ කතා කරමු. તો बुकेरतो කියන එකත් තියෙනවා. ඒකත් අපි ගොඩක් කටි වර්ධන වචන. बुकेरतो. බොකෙර කියලා කියන උදෑසන කියලා කියන එක morning උදේ කියලා කියන එක තෝ කියලා කියන්නේ හොඳයි එහෙම නැත්නම් good දැන් සුබ කියලා කියන තේරුම බොකෙර තෝ කියලා කියන සුබ උදෑසනක් good morning කියලා කියන එක මේකත් අපි ගොඩක් කටි වරද්දන උච්චාරණ තමයි බොකෙර කියලා කියන එකට බෝකර් කියලා කියනවා මොනේ වගේ වචන සම වචන තියෙනවා මේ බොකර් බොකර් කියලා ගොඩක් කටි පාවිච්චි කරනවා බොකර් තෝ බොකර් බොකෙර කියන එකට බොකර් කියලා පාවිච්චි කරන අවස්ථා ගොඩක් තියෙනවා ඒ අපිට හැෙන විදිය නමුත් නිවැරදි වචන තමයි බොකෙර බොකෙර තෝ තෝ කියන වචනය ගත්තත් ඒ වචන පාවිච්චි කරනවා ගොඩක් කට්ටිය තෝෆ් කියලා කියනවා තොෆ් කියලා කියනවා අය තෝෆ් කියලා කියනවා මොන වගේ එක එක নানা ප්‍රකාර වචන පාවිච්චි කරනවා එක එකකට හැෙන විදිහට නිවැරදි වචන තමයි තෝව තෝව කියලා කියන්නේ හොඳයි good සුබ කියලා මේ වගේ තේරුම් ගන්න තියෙනවා අන්න ඒ තේරුම් තමයි තියෙන්නේ අදහස් වෙන්නේ මේ තෝව කියන වචනේ. ඒතර බොකෙර තෝව කියලා කියන සුබ උදෑසනක්. ඒක බොකෙර කියන එක බොකරවත් වෙනම වචනයක් ගන්න. නියම වචනේ බොකෙර මේ වචන තෝ බොකෙර් තෝ තෝ කියන එක තෝෆ් කියන්නත් එපා ටෝව් කියලා කියන්න එපා අපි ටෝව් කියලා කියන අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බොකෙර් ඉංග්‍රීසියෙන් අපි කියන්නේ බොකෙර් තෝ කියලා ටී ඕ වී කියන්නේ ඒ නිසා අපි කට්ටිය බොකෙර් ටෝව් කියලා කියන්නේ ටී ශබ්දේ හිබ්‍රු භාෂාවේ එන්නේ නැහැ නියම ශබ්ද තමයි බොකෙර් තෝ අන්තිමට තමයි ෂලෝම් ෂලෝම් බොකෙර් තෝ කියලා බොහොම සරලව අපිට තමත් නිවැරදිව පැහැදිලිව කතා කරන්න පුළුවන්. ඉතින් කතා කරන්න පුළුවන්කම තියෙද්දි වෙන වෙන වචන එකට දාලා කතා කරන්න එපා. නිවැරදි ශබ්දය තමයි මේක නිවැරදි උච්චාරණය මේක. ශලෝම් බොකර්තෝ. හරි. එහෙනම් ශලෝම් හැමෝටම අපි ඊළඟ තවත් අපි වචන කීපයකින් පස්සේ අපි හමු වෙමු. හැමෝටම ශලෝම්.